සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. සමහර විට ඔබට අහන්න ලැබෙන්නේ ඇති පහුගිය දවස්වල අපේ දෙනියාය පැත්තේ දරුවන් අතර මොළේ වුණ රෝගයක් පැතිරලා ගියා කියලා. ඉතින් බොහෝ දෙනෙක් අහලා තිබුණා මොකද්ද මේ මොළේ වුණ රෝගය කියන්නේ? අපි අඳුනගන්නේ කොහොමද? ඒකට තියෙන ප්‍රතිකාර මොනවද කියලා ප්‍රශ්න ගොඩක් අහලා තිබුණ නිසා අද මම තීරණය කළා අන්න ඒ ගැන පුංචි වීඩියෝ එකක් කරලා දෙන්න. මුලින්ම කියන්න ඕනේ දරුවෙකුට මොළේ වුණ හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා ඉමර්ජන්සි එක නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. ඉතින් සරලව කියනවා නම් මොළේ වුණ කියන්නේ ඔබ සමහර විට දන්නවා ඇති අපේ මොළය සහ සුෂුම්නාව වටා යම්කිසි පටල වර්ගයක් තියෙනවා. ඉතින් දරුවෙකුට යම්කිසි ආසාදනයක් ඇති වුනහම එහෙම නැත්නම් විස බීජයක් ඇතුළු වුනහම මෙන්න මේ මොළේ වටා තියෙන පටලවල යම්කිසි ප්‍රදාහක තත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රදාහක තත්වය තමයි අපි මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොළේ උණ කියලා හඳුන්වන්නේ. ඉතින් අර මම මුලින් කිව්වා වගේම මේක ඊටාම ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕනේ තත්වයක් නැත්නම් දරුවගේ ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ මොළේ උණ හැදෙන්නේ සාමාන්‍යයෙන් දරුවෙකුට බැක්ටීරියා ආසාදනයක් එහෙම නැත්නම් වෛරස් ආසාදනයක් ඊටාම කලාතුරකින් ක්ෂය රෝගී ආසාදනයක් එහෙම නැත්නම් දිලීර ආසාදනයක් වගේ දෙයක් දරුවෙකුට ඇතුළු වුණාට පස්සේ. නමුත් බහුල වශයෙන් දරුවන් අතර හැදෙන්නේ බැක්ටීරියා ආසාදන සහ වෛරස් ආසාදන නිසා ඇතිවෙන මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොළේ උණ රෝගී තත්ත්වයන් පමණයි. මොළේ උණ රෝගය හැදුනහම ඇති වෙන්න පුළුවන් මූලිකම ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. ඉන් ප්‍රධාන තැනක් ගන්නවා දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා එහෙම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව වමන යනවා, අඟපත වේදනාව ඇති වෙනවා. දරුවා සාමාන්‍යයෙන් ඉන්නවට වඩා ඉරිටබල් එහෙම නැත්නම් නොසන්සුන් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර දරුවෝ අධික ලෙස නිදිමත ගතියක් එහෙම නැත්නම් අධික විදියට මත් වෙලා වගේ නිදියන්න පුළුවන්. ඊට අමතරව සමහර දරුවන්ට මීමැස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට වඩා වයස අඩු දරුවන්ට හැදුනහම මේ රෝග ලක්ෂණ වලට අමතරව දරුවෝ මහා හයියෙන් කෑ ගහලා අඬන්න පුළුවන්. ඊට අමතරව මේ පොඩි දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කිරිබොන එක නවතිනවා. ඊට අමතරව අපි අර තෙල් වල කියලා කියන්නේ අන්න ඒක ටිකක් ඉදිමෙන්න පුළුවන්. ඉතින් සමහර දරුවෝ ටිකක් ලොකු දරුවෝ ඔළුව කැක්කුමට අමතරව බෙල්ල දෙපැත්තේ වේදනාවක් වගේ දෙයක්ත් කියන්න පුළුවන්. සාමාන්‍ය මේ රෝග ලක්ෂණ තියෙන දරුවෙක් සුදුසුකම් තියෙන අත්දැකීම් තියෙන වෛද්‍යවරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යවරයාට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොළේ උණ රෝගය කියලා හඳුනා ගන්න. හැබැයි මේ රෝග ලක්ෂණ තියෙන දරුවෙක් මොළේ උණ රෝගය තියෙනවා කියලා සැක කළොත් එහෙම අනිවාර්යයෙන්ම රෝහල් ගත කරන්න වෙනවා. මේ රෝගය හරියටම අඳුන ගන්න නම් ඔයගොල්ලෝ හැමෝම බය වෙන අර කොන්ද විදලා කරන පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඉතින් මේ කොන්ද විදලා ලබාගන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. මෙන්න මේ තරලය මාර්ගයෙන් තමයි අපි පරීක්ෂණ කරලා හොයාගන්නේ දරුවට බෝ වෙලා තියෙන බැක්ටීරියාවක්ද එහෙම නැත්නම් වෛරස් එකක්ද කියලා හරියටම දැනගන්න ඕන නම් මේ පරීක්ෂණය අපිට කරන්නම වෙනවා. ඊට අමතරව රුධිර පරීක්ෂණ කීපයක්ම කරන්න වෙනවා. සමහර විට යම් යම් සංකලත ඇති වුණොත් එහෙම CT ස්කෑන් පරීක්ෂණයක් වගේම MRI පරීක්ෂණයක් උනත් කරන්න වෙන්න පුළුවන්. ඉතින් අර මම මුලදී කිව්වා වගේම මේ වගේ දරුවෙක් අනිවාර්යයෙන්ම රෝහල් ගත කරන්න ඕනේ. ඉතින් ප්‍රතිකාර කිරීමේදී ඊටම වැදගත් දෙයක් තමයි ඊටා ඉක්මනින් ඇන්ටිබයොටික් එකක් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධයක් ලබා දෙන්න ඕනේ. ඊට අමතරව තව තවත් බෙහෙත් වර්ග කීපයක් ලබා දෙන්න වෙනවා. හැබැයි මේ රෝගේ මුලින්ම අඳුනගෙන ඊටා ඉක්මනින් ප්‍රතිකාර කළොත් සංකූලත ඇති වෙන්නේ නැහැ. සමහර විට පොඩ්ඩක් පරක් වුණොත් එහෙම නැත්නම් දින කීපයක් පරක් වෙලා රෝහල් ගත වුණොත් එහෙම සමහර සංකූලත ඇති වෙන්න පුළුවන්. ඒ සංකූලත අතර සමහර විට දරුවන්ගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් දේවලුත් වෙන්න පුළුවන්. මේ සංකූලතාවලින් ප්‍රධාන කීපයක් ගැන කතා කරනවා නම් සමහර දරුවන්ගේ මේ ආසාදනයෙන් පස්සේ කන් ඇසීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ට මීමැස් පොර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මොළයට හානි වෙලා සමහර විට දරුවන්ගේ ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්. ඉතින් මම මේ ඊටාම සරලව තමයි මොළේ උණ රෝගය ගැන කියලා දුන්නේ. සමහර විට ඔයාගේ දරුවටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම පොඩ්ඩක්වත් බලාගෙන ඉන්න එපා. ඊටා ඉක්මනින් ડોක්ටර් කෙනෙක් ගාවට අරගෙන යන්න. මොකද මේක පරක් වුණොත් එහෙම සංකූලත ඇති වෙලා දරුවගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් නිසා. ඉතින් මම හිතනවා මොළේ උණ රෝගය ගැන යම්කිසි අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා. මේ වගේ තවත් අලුත් කරුණුත් එක්ක අලුත් වීඩියෝ එකකින් අපි ඊටා ඉක්මනින් නැවත හමු වෙමු.